අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද නේචර් රූම් channel එකෙන් මම ඔයාලව එක්කගෙන යන්නේ හන්තාන සඳගිරි මහසෑය බලන්න. මේ සඳගිරි මහසෑය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ නුවර නගරයට ආසන්න හන්තාන කඳුපන්ති ඉදි කරලා තියෙන නවීන බෞද්ධ ස්තූපයක්. නුවර නගරයට කිලෝමීටර් 6ක් පමණ දුරින් හන්තාන උඩුවල මාර්ගයේ උසම ස්ථානයට ආසන්නව තමයි මේ ස්තූපය පිහිටලා තියෙන්නේ. මේක නුවර ඉඳලා ඉතාම පහසුවෙන් යන්න පුළුවන් ස්ථානයක්. නුවර ටවුන් එකට ගිහින් එතනින් උඩුවල බස් එක ගියොත් ඔයාලට හන්තාන සඳගිරි මහසෑය ආසන්නයටම ළඟා වෙන්න පුළුවන්. සඳගිරි මහසෑය පූජා භූමියට ළඟා වුණාට පස්සේ ඔයාලා කැමති නම් වාහනේ පල්ලෙහා පාක් කරලා පඩිපෙළෙන් හරි පාර දිගේ හරි ගිහින් චෛත්‍ය කරා ළඟා වෙන්න පුළුවන්. පයින් යන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් වාහනෙන්ම චෛත්‍ය ආසන්නයටම ළඟා වෙන්න පුළුවන්. ඒ වුණාට වාහන නවත්තලා තියන්න පල්ලෙහා තරම් ලොකු ඉඩකඩක් නම් උඩහා නැහැ. මේ සඳගිරි මහසෑය ඉදිකිරීම් කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ 2017 ජනවාරි මාසයේදී. ඒ පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ. මේ චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සඳහා පෞද්ගලික ධන පරිත්‍යාග වගේම විවිධ ආයතන වලිනුත් ධන පරිත්‍යාග ලැබිලා තියෙනවා. මේ චෛත්‍යයේ කොත් වහන්සේ තැන්පත් කිරීම 2021 මාර්තු මාසයේදීත් ධාතු නිධන් තැන්පත් කිරීමේ පූජා මංගල්‍ය 2022 සැප්තැම්බර් මාසයේදීත් සිදු වෙලා තියෙනවා. උසින් සහ විශ්කම්බයෙන් මීටර 33ක් පමණ වෙන මේ සඳගිරි මහසෑය මහනුවර දිස්ත්‍රික්කයේ විශාලම ස්තූපයේ විදිහට තමයි සැලකෙන්නේ. මධ්‍යම පළාත තුල මේට වඩා විශාල ස්තූපයක් තියෙනවා නම් ඒ කොත්මලේ මහසෑය විතරයි. පැරණි ස්තූපවලට වඩා වෙනස්ව සෑය තුළට ගිහින් වන්දනා කරන්න පුළුවන් විදිහට තමයි මේ සඳගිරි මහසෑය නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්තූපය තුල පිහිටලා තියෙන මධ්‍යම බෝධිවෘක්ෂාකාර ස්තම්භය බුදුරජාණන් වහන්සේගේ බෝධිවෘක්ෂය යටතී ලැබූ සම්බුද්ධත්වයේ සිහිපත් කරනවා. එය ධාතු නිධන් මණ්ඩපයේ සිට කොත් වහන්සේ දක්වා සම්බන්ධ වෙන අධ්‍යාත්මික අක්ෂය ලෙසද සැලකෙනවා. බෞද්ධ වාස්තු විද්‍යාවේදී මේ ලෝක පද්ධතියේ මධ්‍යස්ථානයේවත් අක්ෂ මුණ්ඩි සංකල්පය නිරූපණය කරන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ස්තූපය වටා තියෙන ප්‍රදක්ෂිණා මාර්ගය බැතිමතුන්ට දක්ෂිණාවර්තව ගමන් කරමින් වන්දනාමාන කිරීමට අවස්ථාව සලසලා තියෙනවා. මේ ප්‍රදක්ෂිණා මාර්ගයේදී සිත එක්තැන් කර ගැනීම සඳහා අටවිසි බුදුවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ සඳගිරි මහසෑය පරිශ්‍රයේ අලංකාර බිත්සිතුවම් සහිත විශාල බුද්ධ මන්දිරයකුත් දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මේ සඳගිරි මහසෑය බලන්න යන ට්‍රිප් එකක් ප්ලෑන් කරන්න හිතාගෙන ඉන්නවා නම් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා තේ කෞතුකාගාරයයි හන්තාන කුරුල්ලුයනයි දෙක මේ ලිස්ට් එකට දාගත්තොත් හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද මේ තුනම පිහිටලා තියෙන එකිනෙකට ඉතාමත් කිට්ටුයි. ඉතින් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් නැවතත් ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.